සන්ධ්‍යාවේ අපි පවත්වන වන්දනාවට සූදානම් වෙමු. දෙවිඳු වඳින්නට පුදසුන වෙත යන ජනේලි දෙවිඳුන් ගුණ ගයමින්නේ පර්වතයano වේද විනානෝ පර්වතයano වේද විනානෝ උතුම් ප්‍රසසු දෙවිඳු පුදවි දෙවිඳු මොහොත කරමුතියා पिता पुत्रया स्मृत सांत्वना त्रित्वैकम देवी महोत्तमयानंत स्तोत्र वेवा स्वामी वासने नामेन ජේසුස් ස්වාමීන් වහන්සේව අපි හඳුනාගත්තට පස්සේ හරියට ගලාගෙන යන ගඟක් කවදාක්වත් කිසිම මොහොතක එක නිමේෂයක්වත් එක තැනක රැඳිලා තිබෙන්නේ නැහැ වගේ. ජේසුස් ස්වාමීන් වහන්සේව අපි හඳුනාගත්තට පස්සේ උන්වහන්සේගේ බලය අපි හඳුනාගත්තට පස්සේ සහෝදර සහෝදරියනි අපිට බෑ අර ගඟ වගේම ගලන්නේ නැතුව සිටින්නට. වෙනස් නොවි සිටින්නට අපිට බෑ. අපේ ජීවිතය උන්වහන්සේ වෙනස් අතකට හරවනවා. දෙව බරම්බර ප්‍රසාද අප ජීවිතවලට අප පවුල්වලට අප සංඝවලට අප දේශයට මුළු විශ්වයට ලැබෙන්නට අපි සිදුනාම නැගිටලා විශ්වාසීන්ගේ යෙදුමට සහභාගී වෙමු. ඔබේ පිළිතුර ජේසුස් සම්බිතුනි අපගේ යාඥා අසවදාල මැනව. ජේසුස් සම්බිතුනි අපගේ යාඥා අසවදාල මැනව. කට්ටිමාන සාන්තානා සිද්ධස්ථානයේ අයත් වන කුරුණෑගල පදවියේ ගරු හැරල්ඩ් ඇන්තනි පෙරේරා නව රදගුරුතුමා දෙවැනි දින පැවැත්වෙන වාර්ෂික මංගල්‍යයේදී උදාසනම පිළිගනු ලැබුවා. ගෞරවයෙන් භක්තියෙන් යුතුව ගම්භීර අලංකාර පෙරහරකින් එතුමාව පිළිගැනීම මේදී විශේෂත්වයක්. තිරික්කල 14ක්ද මෙම පෙරහරට එක් වුණා. සිද්ධස්ථානයේ ඉදිරිපිට අලංකාර පොල් තොරණ සමීපයේ සිට රජය නියෝජනය කරමින් මැටි ඇමතිවරුන් ඇතුළු සම්භාවනීය පිරිස ප්‍රසාදයෙන් හා ප්‍රබෝධයෙන් යුතුව රදගුරුතුමන් දේවස්ථානය වෙත කැඳවාගෙන එනු ලැබුවා. මහ බලගතු දෙවි මහත්මයන් වහන්සේගේ බලගතු ආශිර්වාදයෙන් යුක්ත වූ ශුද්ධ වූ උතුම් වූ වාසනාවන්ත මංගල්‍ය ප්‍රාර්ථනා කරනවා.
සැබවින්ම මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. සර්ව පරාක්‍රම දෙවි මහෝත්තමයන්න් වන පියානෝද පුත්‍රයානෝද ශුද්ධාත්මයානෝද ඔබ ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා. රන් ඔටුනු පළඳවීම සිදු කරන මොහොත. බැතිමතුන්ගේ ආරක්ෂකවරිය වන ඔවුන්ගේ ප්‍රාර්ථනා ඉටු කරන්නේ වන ශුද්ධ ශාන්ත ආනා මෑණියන් යහපත් මව්පිය යුවලකට උපන් දෙවැනි දියණියයි. ශාන්තානා මෑණියන් වූ කලේ ජේසුස් වහන්සේගේ අත්තම්මාය දේව මාතාවන්ගේ මව්තුමියයි. ශාන්ත ආනාවන් උපන් මොහොතේදීම අන්ධ මිනිසෙකු දේවානුභාවයෙන් ඇයගේ උපතාසා ඇය සොයා ඇවිත් මේ කුඩා දරුවා සිප වැළඳ ගැනීමට අවසර ඉල්ලුවා. ඔහු ඇයගේ සිංගිති අත් දෙකගෙන තම අන්ධ දැස මත තබා විශ්වාසයෙන් යුතුව දෙවියන්ට යාචනා කළා. එකිනෙහිම ඔහුගේ අන්ධ දැසට පෙනීම ලැබුණා. මෙය ශාන්ත ආනා මව්තුමියගේ පළමු ප්‍රාතිහාර්යයි. රජයේ නියෝජනයෙන් මෙම මංගල්‍යයට සහභාගී වූයේ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතායි. ශ්‍රී ලංකාව අපි හැමගේම ආගම්වල කේන්ද්‍රස්ථානයක් හැටියට සහෝදරත්වයෙන් සමගියෙන් මේ ආගම්වල තිබෙන ගෞරවය රැකගනිමින් අප ක්‍රියා කරන වකවානුවක අපේ රටේ සාමය උදා වෙලා තියෙන වකවානුවක මේ මංගල්‍ය පැවැත්වීමෙන් මම හිතනවා ඔබගේ ජීවිතවලට සමාදානයක් සතුටක් විශ්වාසයක් ඇති කරගන්න පිහිටක් ලැබෙවි කියලා. අපේ රජයේ හැටියට අතිගරු ජනාධිපතිතුමාගේ නියමයෙන් තුම ආගමික කටයුතු බාර ඇමතිතුමා හැටියට විශාල මෙහෙයක් අපි සියලුම ආගම්වල දියුණුව වෙනුවෙන් අපි ලබා අපි ලබා දෙන්නේ ඒ ආගම අදහනායේ විශ්වාසය තහවුරු කරගන්නත් මුළු රටේම සියලු ආගම් අදහනායේ එකතු කරගන්න ශ්‍රී ලාංකීය අනන්‍යතාවයක් ඇති කරලා සමාජයේ අරුතකින් විශ්වාසයකින් එක දිහා බලන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය කරගන්න. ඉතින් මේ කරත්ත මංගල්‍ය ගැන කතා කරන්නේ කොහොමයි? අපේ ප්‍රධාන පියතුමයි අපේ සහායක පියතුමයි නේද? අපි ප්‍රධාන පියතුමන්ගෙන් දැනගන්නට කැමතියි. දැන් කරත්ත මංගල්‍ය ජයටම සිද්ධ කරනවානේ. අදහසක් කියන්න. ඔව් දැන් මේ අවුරුද්දේ අත් වශයෙන්ම අපගේ වාර්ෂික මංගල්‍ය ඉතාමත්ම ජයට සිද්ධ වුණා කියලා මමත් හිතනවා. ඓතිහාසික කරත්ත මංගල්‍ය. ඒකට ප්‍රධානම හේතුව හැටියට මම දකින්නේ දැන් අපි අද විශාල ජනතාවක් සහභාගී වුණා. ඒ සහභාගී වෙන්න හේතුව තමයි අපේ රටට මේ උදා වෙලා තිබෙන සාමකාමී පරිසරය. මොකද අපි සියලු දෙනාටම සාමයෙන් සමගියෙන් ඕනම තැනක ගිහිල්ලා නිදහසේ මිනිස්සුන්ට තමුන්ගේ ආගම ධර්මය අදහා ගැනීමට හැකියාවක් උදා වෙලා තියෙනවා කියන එකේ සංකේතයක් හැටියටයි මේ අවුරුද්දේ මංගල්‍ය මම දකින්නේ. ඕන් එහෙනම් කරත්ත මංගල්‍යත් ඉවරයි. ඉතින් මේ අපි බොහෝ දේවල් දැන කියාගත්තා. ආයේ ලබන අවුරුද්දේ තමයි අපි කරත්ත මංගල්‍යයට එන්නේ. මාත් ගමරට බලා යන්නත් එපැයි. මාත් මේ කරත්තෙම නැගිලා යනවා. එහෙනම් සියලුම දෙනාට ශාන්තානා දෙව්මෑණියන්ගේ පීඩ ආරක්ෂාව ලැබෙන්න ඕනි. යමු. ඔත්තමාඩ කරත්තයි රෝද නටනවා ගෙච්චි වැලයි සුළං වැලයි තාල දමනවා සන්තානා මෑණියනි අද නැලවෙනවා නඩේ ගුරුගේ ඇතුම් හඬට සවන් නැදෙනවා ඔත්තමාඩ